මේක ඇසෙට් එකක්. කරන්සි එකක් විදිහට බලන්න නැතුව ඇසෙට් එකක් විදිහට බලන්න. අනිවාර්යයෙන්ම ඇසෙට් එකක්. මේක තමයි හොඳම ඇසෙට් එක. මේකට ලං කරන්න තව ඇසෙට් එකක් නැහැ. මේක අපිට තර්කානුකූලව බලන්න පුළුවන් ගිය අවුරුදු 15 ප්‍රයිස් මූව්මන්ට් එකත් එක්ක. හැම අවුරුද්දම සාමාන්‍යයෙන් 20%යි 40% වගේ ප්‍රමාණයක ඉන්කම් එකක් හම්බෙලා තිනවා ජෙනරලි ඇවරේජ් එකක් විදිහට. ගත්තොත් මේක ලොන්ග් ටර්ම් ඇසෙට් එකක්. හැමතිස්සම කියන්නේ අවුරුද්දෙන් දෙකෙන් රිටර්න් එකක් බලාගෙන ඉන්වෙස්ට් කරන්න පුළුවන් එකක් නෙමෙයි. මේක අවුරුදු 4ක් සහ ලොන්ග් ටර්ම් ඉන්වෙස්ට්මන්ට් එකක් බලාගෙන තමයි මේක කරන්න ඕනේ. මේ බිග් ප්‍රින්ට් කියන අයිඩියා එක ගැන මම කතා කරා. මේ බිග් ප්‍රින්ට් කියන්නේ මොකක්ද? මේක ඇත්තටම ඉන්ටරෙස්ටිං ඇනලොජි එකක්. අර බිග් ෂෝට් එකටම ගැලපෙන එකක් තමයි. ඒතර බිග් ප්‍රින්ට් එක මේක පොතක් තියෙනවා. ඔයාලා සර්ච් කරලා බලන්න පුළුවන්. ඒක ළඟදී ආපු පොතක්. ඒකෙන් කියලා දෙන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට මේ සල්ලි මුද්‍රණය කරන කියන අච්චු ගහනවා කියන එක කොච්චර ලොකුවට වෙනවද, වෙමින් පවතිනවද, ගිය අවුරුදු 4 කොච්චර වෙලා තියෙනවද? ඒ කියන්නේ 2020යි 2024යි අතරතුර ඩොලර් 140කින්, ඒ කියන්නේ දැන් තියෙන ඩොලර් ප්‍රමාණය 140කින් වැඩි වුණා. ඒ කියන්නේ ඩොලර් පවත්වාගෙන ආපු දවසේ ඉඳන් අද වෙනකන් තියෙන ඩොලර් ප්‍රමාණය 140කින් එකපාර වැඩි වුණා. කොරෝනාත් එක්ක වුණ අර්බුද හින්දා. එතකොට මේ ප්‍රශ්නේ කවදාවත් නවතින ප්‍රශ්නයක් නෙමෙයි. මේ ප්‍රශ්නේ දැකලා countries නැත්තම් nations 2 3 4ක් මේකට පිළියමක් වශයෙන් Bitcoin වළඳ ගත්තා.